Hi friends, අද අපි බලමු කොහොමද මේකේ බෙඩ් මෝඩ් එක ඔන් කරන්නේ කියලා. එතකොට අපි මේක කාර් එක අපිට පුළුවන් බෙඩ් එකක් විදිහට ඉස්සරහා ෂීට් දෙක පිටිපස්සට නවලා ෆුල් කිං සයිස් බෙඩ් එකක් විදිහට හදාගන්න. එතකොට අපි ඉස්සරහාම යන්න ඕනේ මෙතන settings වලට ගිහිල්ලා settings වල තියෙනවා ස්මාර්ට් කැබින් කියලා. ස්මාර්ට් කැබින් එකේ තමයි තියෙන්නේ. ස්මාර්ට් කැබින් එකට ගිහිල්ලා මෙන්න මෙතන සීට් පොසිෂන් එකේ පළවෙනියටම තියෙන එක මෙන්න මේක ෆ්‍රන්ට් රෝ බෙඩ් එනේබල්. අපි බලමු ඒක එනේබල් කරපුවාම මොකක්ද වෙන්නේ කියලා. Please remove the front seat headrests. Do not place items in the rear aisle. Do not seat in the front and rear rows. You can tell me hello, baby, exit, or next step. හරි දැන් මේක කියනවා මේ සීට් දෙකේම හෙඩ්රෙස්ට් එක රිමූව් කරන්න කියලා. ඒක දැන් අපි රිමූව් කරමු. රිමූව් කරන්න මෙතන පොඩි ස්විච් එකක් වගේ තියෙනවා බටන් එක. ඒක ප්‍රෙස් කරලා ඉස්සන්න තියෙන්නේ. ඉස්සරහින් ගන්න පුළුවන්. අනිත් එක ඒ විදිහටම ඉස්සරහින් කරනවා. හරි දැන් අපි රිමූව් කරා. අපි දැන් කියමු අයෝන් එකට කන්ටිනියු කරන්න කියලා. Hello baby. Next. නොහොම තමයි තියෙන්නේ. දැන් අපි බලමු මේක තැන්ස් ආපහු තිබ්බ විදිහටම හදන්නේ කොහොමද කියලා. දැන් අපිට තියෙන්නේ මෙතන ගිහිල්ලා front row bed කියන එක reset කරන්න. Please tidy up all items in the front and rear rows to avoid affecting the front row seat. Return to its original position. You can tell me hello, baby, cancel, or next steps. Hello baby. What can I do for you? Next. The seat will automatically adjust in 10 seconds. Please leave the seat. To cancel, please click the cancel button on the screen. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ ඇඩ්‍රස් දෙක ආපහු තිබ්බ විදිහටම දාගන්න. සත්‍ය අත්දැකීම් නිවැරදි මාර්ගෝපදේශ EV Insight Lab. Welcome to the future of driving.